ඔන්න ඉතින් අලුත් අවුරුද්දේ අවුරුදු දවසට කලින් දවසේ මේ අපි ලෑස්ති වෙන්නේ අපේ ගෙදර පොඩ්ඩක් සුද්ධ පවිත්‍ර කරගන්න. තේරෙනවා ඇත්තනේ ඉතින් දවස් ගානකින් සුද්ධ කරලා නැතුව අපි මේ ලෑස්ති වෙන්නේ ටික ටික ගේ කොහොම හරි සුද්ධ කරගන්න. පහුගිය ටිකේම අපිට ඉදිරිය තිබ්බ වැඩත් එක්ක අපිට බැරි වුණා ඇත්තටම ගෙදර සුද්ධ කරලා පවිත්‍ර කරලා වැඩ ටික කරගන්න. වෙන අවුරුදු වල නම් කලින්ම කරනවා අපි. ඒත් මේ අවුරුද්දේ ගොඩාක් කරදරත් වුණා, වැඩක් තිබුණා. ඉතින් ඕවා මේවා නිසා මේ වැඩේ පස්සට ගියා. ඒත් ඉතින් අපි අනිවාර්යෙන් කරන චාරිත්‍රයක් මේක. ඒක නිසා අපි හිතුවා පුළුවන් විදිහට කලින් දවසේ මේ විදිහට ගේ සුද්ධ පවිත්‍ර කරගන්නවා කියලා. ඉතින් ඒ විතරක් නෙවෙයි ඔන්න ඉතින් කෑම හදන්නත් බැරි වුණා මේ සැරේ. වෙනදා නම් අවුරුද්දට මම එක එක જાතියේ කෑම හදනවා. ඒත් ඉතින් මේ අවුරුද්දේ අපිට එහෙම කෑම හදලා ප්‍රීති වෙන්න පුළුවන් තරම් වාතාවරණයක් තිබ්බේ නැති හින්දා අපි හිතුවා බොහොම පොඩියට අවුරුද්ද සමරනවා කියලා. ඒක නිසා පොන්චිවට මම හිතුවා කේක් එකක් විතරක් හදනවා කියලා ගෙදර. ඇත්තටම කොහෙන්වත් කෑම જાති ගේන්නත් වෙලාවක් උන්නේ නැහැ මේ සැරේ. මොකද අපිට එදිලා තිබුණු වැඩත් එක්කලා අපේ පවුලේ ළඟම ඥාතියෙක්ගේ මල ගෙදරකුත් වෙච්ච නිසා ඉතින් ඒවට සහභාගී වෙලා ඒ වැඩත් ඉවර කරලා ඔය ඔක්කොම පස්සේ අපිට ඇත්තටම මතක් වුණේ නැහැ එළියෙන් කැවිලි වර්ග ගේන්න. ඉතින් කොහොම හරි අපේ බබත් ඉතින් ඉන්නවනේ අවුරුදු සමරන්න. අපි හිතුවා මේ සැරේ පොඩියට සමරමු ඒත් කේක් එකක්වත් හදමු කියලා. ඉතින් ඔන්න මම මේක හදන ගමන් තමයි ඉන්නේ. මම මේක හදන අතරේ මහත්තයා එළිය සුද්ධ බුද්ධ කරනවා, තව මිදුළු අතු ගන්නවා, ආස් කරනවා, ඒ වගේ වැඩ ටිකක් කරලා යාමට උදව් කරන ගමන් තමයි මේ ඉන්නේ. ඔන්න ඉතින් මේ වීඩියෝ එක ගේන ගමන් තමයි මතක් වුණේ කියන්න ඔයාලට අවුරුද්දට ඔබලගේ ගෙවල් වල මොනවද කරන්නේ? මොන වගේ කෑමද හදන්නේ? පොඩි බබාලා ඉන්න ගෙවල් වල නම් විවිධ කෑම જાති හදනවා ඇතිනේ. එහෙමත් නැත්නම් ඔයා මේ හැම කෑමක්ම ගෙදරින් වෙන කඩේකින් හරි කොහෙන් හරි ගේනවා වෙන්නත් පුළුවන්. ඉතින් මම නම් හිතන්නේ එක දෙයක් හරි එක කැවිල්ලක් හරි අපි ගෙදර හදන්න ඕනේ. මොකද අර අවුරුදු කියන වයිබ් එක අපේ දරුවන්ට යන්නේ ඒගොල්ලෝ ඒක තේරුම් ගන්න මෙන්න මේ වගේ පුංචි පුංචි වැඩවලින්. ඒ කියන්නේ අවුරුද්ද කියන්නේ හැමදාම අපි අවුරුද්දට කලින් දවසේ ගෙවල් අස්පස් කරලා එකට ලෑස්ති වෙනවා. ඉතින් අවුරුදු පිළිගන්න අපි බලාගෙන ඉන්නවා. මෙන්න මේවා අපේ දරුවන්ට දැනෙන්න අපිට දෙන්න ඕනේ. ඒව දැනෙන්නේ මෙන්න මේ වගේ පුංචි පුංචි වැඩවලින්. ගෙවල් අස්පස් කරලා, කෑමක් බීමක් ගෙදර හදලා, ඊළඟට අවුරුදු දවසට අලුත් ඇඳුමක් අරගෙන ඒ වගේ අවුරුද්දට අපි පොඩ ලෑස්ති වෙන්න ඕනේ. මේක හරියට අපේ අම්මලාගේ වචන වලින් කියනවා නම් අපි සංස්කෘතිය පවරලා දෙනවා කියන්නේ අපේ දරුවන්ට. අන්න ඒ වගේ වැඩක්. ඒක නිසා ඉතින් කොච්චර අපිට වැඩිහිටියෝ විදිහට ප්‍රශ්න තිබුණත් මොන කරදර බාධක තිබුණත් අපි මේ වගේ අවස්ථාවල් මගහරින්න නරකයි. ඒ නිසාමයි මමත් හිතුවේ අපි කොහොම හරි මේ සැරේ අවුරුද්දේ පොඩියට හරි මේ වැඩ ටික කරනවා කියලා පුංචියට කෑමක් හදලා ඊළඟට අවුරුදු සමරනවා කියලා. කොහොමත් මොන ප්‍රශ්න තිබුණත් අවුරුද්දට අලුත් අවුරුද්දට චෛත්‍ර වාරිත්‍ර කරන එක නම් මම අතාරින්නේ නැහැ. ඒක නිසා අනිවාර්යයෙන් මේ සිරිත් විරිත් ටික කෙරෙනවා. ඉතින් ඒකට අපේ කෑම මේස තමයි මේ පාර පොඩ්ඩක් සරු අඩු වුණොත් වෙන්නේ. මොකද තමයි ඉතින් ජීවිතේ උස් පහත් වීම එනවා, ප්‍රශ්න එනවා, අපි කාර්ය බහුල වෙනවා. මේ මොන දේ වුණත් ජීවිතේ ගලාගෙන ඉදිරියට යනවා. ඉතින් ඔන්න මම මේ කේක් එක හදපු හැටි බලාගෙන හිටපු කට්ටිය ඔන්න මේක වැරදි අරක වැරදි කියන්න හැම බෑ. මෙහෙම තමයි මම කේක් හදන්නේ. මේක ඉතින් හරි ලේසි විදිහක්. මේක රසට වෙනස් විදිහවල් වලට ගන්න. ඉතින් සුදු මද ටික වෙනම බීට් කරලා එහෙම ක්‍රම නම් ගොඩක් තියෙනවා. මේක තමයි ඉතින් මම හදන ලේසිම විදිහ. ඉක්මනින් ලේසියට හදාගන්න විදිහ. ඉතින් ඔන්න මම ට්‍රේ එකත් ලයින් කරගෙන කේක් එක දැන් අපි බීට් කරගෙන බැටර් එක හදාගෙන ඉවරයි. ඉතින් ඔන්න දැන් මම oven එකට දාගන්නයි හදන්නේ අපේ ට්‍රේ එක ලෑස්ති කරගෙන. ඔය අතේ ඉතින් අපේ බබයි මහත්තයයි දෙන්න ගෙදරින් එළියේ වැඩ ටික කුස්සියෙන් එළියේ වැඩ ටික හොගාලා කරනවා. මොකද දැන් අද අවුරුද්දට කලින් දවසේ අද මේ පරණ අවුරුදු දවසේ දැන් ටිකක් හවස් වෙලා තියෙන්නේ. දැන් වෙලාව හවස 4:00ට විතර ඇති. ඉතින් මේ කේක් එක හදලා ඉවර කරලා අපි ලෑස්ති වෙන්න ඕනේ තව වැඩ කීපයක් කරන්න. මොකද අපි
තව පුංචි පුංචි වැඩ කීපයක් දාගත්ත ඒවා තියෙනවා. ඒවත් ඉවර කරලා මේ වැඩේට ලෑස්ති වෙන්න ඕන. ඉතින් ඔන්න මේ මගේ පරණ oven එක ඉතින් මේක ඔන් කරගෙන ඔන්න මම කේක් එක දාගන්නයි යන්නේ. මේකෙදි පොඩි අකරතැබ්බෙකුත් වුණා වීඩියෝ එකේ නැති වුණත් අර මං දාලා තියෙන ඔයිල් පේපර් එක ටිකක් උසින් වැඩි. ඒක අර එක කම්බියක ගෑවිලා පොඩ්ඩක් ඉන්දරක් ආවා. ඉතින් මං ගඩි පිටි ගාලා ඔක නිවලා දැම්මා. නිවලා දාලා මම දැන් ඔන්න කේක් එක හැදෙනකන් ලෑස්ති වෙන්නේ. ගේ ටිකක් කුසිය ටිකක් අස් කරගන්න. මොකද හෙට උදේ පාන්දරනේ අපිට ගිනි මොලවල නැකත තියෙන්නේ. ඉතින් ඒකට සහභාගී වෙන්නයි ඒ වැඩ ටික කරන්නයි කලින් මම හිතුව කුස්සිය හොඳටම අස්පස් කරලා ඉවර කරගන්නවා කියලා නොනගතේන්න කලින්. ඉතින් මම මේ කුස්සිය අස් කරන අතරේ අපේ මහත්තයා හැමදාමත් අපි කිරි උතුරන්න පාවිච්චි කරන විදිහට අපේ අය යකඩ තැටියයි ඒ ටික ලෑස්ති කරලා තිබ්බා. ඔන්න ඉතින් අද අලුත් අවුරුදු දවසේ උදේ පාන්දර. දැන් වෙලාව පාන්දර 3යි. අපි දැන් ලෑස්ති වැඩ ටික කරගන්න. ඔන්න මේ නම් හරියටම වෙලාව උදේ පාන්දර 4:04ට ඉපගිනි මොළවන නැකත. ඔන්න ඉතින් අපි පොඩියට වුණත් පුළුවන් විදිහට අපේ නැකත් වැඩ කටයුතු ආරම්භ කරා. අපි දෙන්නම එකතු වෙලා බබා නම් ඇත්තටම දැන් නැගිට්ටා විතරයි. එයා බලාගෙන ඉන්නවා. අපි දෙන්න ඉතින් එකතු වෙලා හැමදාමත් වගේ අපි දෙන්න බැඳපු දවසේ ඉඳලා කවදාවත් අවුරුදු චාරිත්‍ර කරන එක මග හැරෙන්නේ නැහැ. ඉතින් මේ අවුරුද්දෙත් අපි දෙන්නම එකතු වෙලා හරියට නිකන් ජීවිතේ දෙන්නම එකතු වෙලා ඇදගෙන යනවා වගේ අපේ ජීවන ගමන මේකත් දෙන්නම එකතු වෙලා ගිනි මොලවගෙන ඔන්න ඉතින් අලුත් අවුරුද්ද පටන් ගත්තා අපි දෙන්න. ඔන්න ඉතින් ওই විදිහට කිරි උතුර වෙලා ඊට පස්සේ අපි කිරිබත් හදාගත්තා. කිරිබත් හදාගෙන දැන් ඔන්න මේසෙත් ලෑස්ති කරගෙන අපි ලෑස්ති වෙන්නේ ආහාර අනුභවය කරන්න. මීට කලින් හැබැයි ඇත්තටම වැඩාලවල නැකතට වැඩ ඇල්ලීම ආහාර අනුභවයනේ. ඉතින් අපි කරන්නේ ඉස්සරලාම නැකතට වැඩ අල්ලන එක. හුඟක් වෙලාවට කරන්නේ ඉතින් අපි දෙන්න එකතු වෙලා බබාට පාඩමක් කියලා දෙන එක තමයි. මොකද ඉතින් අපි දෙන්නගේ වැඩත් සම්බන්ධ අධ්‍යාපන ක්ෂේත්‍රෙටමනේ. අපි දෙන්නම උගන්නන කට්ටියනේ. බබා ඉගෙන ගන්න කෙනෙක්නේ. ඉතින් අපි තුන්දෙනාම එකපාරින්ම වැඩ අල්ලනවා හැම අවුරුද්දෙම. ඔන්න ඉතින් ඊට පස්සේ අපි ආහාර අනුභව චාරිත්‍රයත් ඉෂ්ට කරලා හිමින් මේසෙට ඉඳගෙන ඉතින් හිමින් කෑම කන්න පටන් ගත්තා. ඔන්න ඔහොම ඉතින් මේ අවුරුද්දත් ගෙවිලා ගියා. අපි ආහාර අනුභවයත් ඉවර කරලා තෑගිත් අරන් අම්මයි තාත්තයි බලන්න මහත්තයාගේ අම්මයි තාත්තයි අපේ අම්මයි අයියලයි බලන්න එළියට බහලා පිටත් වෙලා ගියා. ඔන්න ඔහොමයි ඉතින් අපේ අවුරුදු දවස ගෙවිලා ගියේ. ඉතින් මේ අවුරුද්දෙත් ඔයාලා හැමෝටම මට ප්‍රාර්ථනා කරන්න තියෙන්නේ මේ අවුරුද්ද හරිම ලස්සන, සුන්දර, ආරක්ෂිත, සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ඔයගොල්ලෝ හැමෝටම මේ අවුරුද්දේ අපි හිතා ගන්න ඕනේ අපිට තියෙන බලාපොරොත්තු, අපි කරන්න හිතන් ඉන්න දේවල්, අපේ goals අපි අනිවාර්යයෙන්ම කොහොම හරි achieve කරගන්නවා කියලා.
ඒ කියන්නේ අපිට මේ අවුරුද්ද ආරම්භය මේ විදිහට අපි සුබ විදිහට අවුරුද්ද ආරම්භ කරපුවාම අපිට අනිවාර්යයෙන්ම පුළුවන් වෙනවා හොඳ අරමුණු හිතේ තියාගෙන වැඩට බැස්සොත් ඊළඟ අලුත් අවුරුද්ද වෙද්දී සුබ පණිවිඩ අහන්න. අපේ ජීවිතේ පුංචි පුංචි හීන පුංචි පුංචියට හරි හැබෑ කරගන්න. ඉතින් කවදාවත් ඔයාගේ හීනේ ලොකුයි කියලා ඒකට යන්නේක අතාරින්න නෙමෙයි තියෙන්නේ. ඔයාගේ හීනේ පුංචි පුංචි පඩි පෙළවල් වලට කඩාගෙන ඒ පඩියෙන් පඩිය හිමීට සැරින් සැරේ හිමින් හිමින් නගින එක. එතකොට ඔයා දන්නේම නැතුව අන්තිමේදී ඔයාගේ හීනෙට ළඟා වෙලා ඉඳී. ඉතින් මේ අලුත් අවුරුද්දේ ඔයාලා හැමෝගෙම සුබ සිහින හැබෑ වෙන ඔයාලා හැමෝගෙම යහපත් අරමුණු සාර්ථක වෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා මමත් මගේ පවුලේ හැමෝමත් ඔයාලා හැමෝටම ප්‍රාර්ථනා කරනවා. ඉතින් හැමදාමත් ආදරේ ගිහිල්ලා එන්න.